චීනයේ ගෙවෙන මගේ ජීවිතයේ එක ලස්සන දවසක්. අද මගේ හස්බන් එයාගේ කැම්පස් එකෙන් ෆීල් විසිට් එකක් ගියා. ඉතින් උදේවරු මම තනියෙන් තමයි ඉන්නේ. ඉතින් බලමු අද මගේ දවස ගෙවෙන හැටි මං ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මේ ගෙවෙන්නේ චීනයේ ශීත ඍතුව. ඉතින් මේ දවස්වල අපිට ගොඩාක් සීතලයි. ඉතින් ඒ සීතලේ මම පොඩ්ඩක් උදේම එළිය බලලා ඒ පරිසරයේ විඳගන්න මං හරි ආසයි. නැගිට්ට ගමන්ම මං පුරුදු විදිහට කරන්නේ අපි නිදාගත්ත ඇඳ ලස්සනට හදන එක. මොකද මං අහලා තියෙනවා නිදාගත්ත තැන හැදුවේ නැත්තම් අපි නිින්ද ඉවර කරේ නැහැයි කියලා හරියට. ඉතින් මං කරන්නේ නැගිට්ට ගමන්ම ලස්සනට බෙඩ්ෂීට් එක හදලා ඒවා පිළිවෙලක් කරන එක. අපි ඉන්න තැන පිළිවෙලට තියෙනකොට තමයි ඒක අපේ හිතට නිදහසක් වෙන්නේ. ඉතින් මං හරි කැමති මං ඉන්න තැන හරි ලස්සනට පිළිවෙලට තියෙනවට. කාමරේ පිළිවෙලක් කරගත්තට පස්සේ මං ඊළඟට යන්නේ වොෂ්රූම් එකට. ගිහිල්ලා මූණකට හොදලා ෆ්‍රෙෂ් වෙන්න ඕනේ. ඔයාලට පේනවද අවුව තිබුණත් ඈතින් තියෙන මීදුම් ගතිය? මොන දේ කරන්නත් කලින් උදේට හොඳට වතුර බොන්න ඕනේ. උදේට විතරක් නෙමෙයි ඔයාට පුළුවන් හැම වෙලාවකම හොඳට වතුර බොන්න. අද හස්බන්ඩ්ුත් නැති නිසා මං ඉතින් මේ වගේ පොඩි ලයිට් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි ගන්න හිතුවේ. කොහොමත් මම චීසුයි බිස්කටුයි කන්න ගොඩක් කැමතියි. ඒකත් එක්ක බොන්න හොඳ කිරි දේහෙකුත් හදාගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ උදේවරුව අද ගෙවුනේ. හස්බන්ඩ් නැති වෙලාවට මං ගොඩක් වෙලාවට සින්දුවක් දාගෙන එහෙම තමයි උදේට මගේ කාලේ ගත කරන්නේ. මොකද ඉතින් එයා නැති වුණාම කම්මැලිනේ. හස්බන්ඩ් දවල් කෑමට එන නිසා මම ඉතින් ඉක්මනින් වොෂ් එකක් දාගන්න ගියා. මම මුලින්ම මූණ හොදනවා. මොකද මම කැමති සීතල වතුරෙන් මූණ හොදන්න. මේ යන්නේ වින්ටර් කාලේ නිසා ඇඟ හොදන එක නම් සීතල වතුරෙන් කරන්න අමාරුයි. ඒත් මම මූණ හොදන එක සීතල වතුරෙන් කරනවා. මේ ටිකේ කොහොමත් මගේ මූණේ ගොඩාක් පිම්පල්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකටත් හොඳයි සීතල වතුරෙන් හොදන එක. හොඳ හොට් ෂවර් එකක් ගත්තට පස්සේ මම ඉක්මනට කාමරයට ගියා. මොකද ඒ යන ටිකටත් පුදුම සීතලයි. ඊට පස්සේ මම ස්කින් කෙයා කරා. මේ දවස්වල ගොඩාක් හම ඩ්‍රයි වෙන්න බලනවා. ඒ වගේම තමයි ලිප්සුත්. ඉතින් හොඳ මොයිස්චරයිසිං ක්‍රීම් එකක්, ලිප් බාම් එකක් පාවිච්චි කරන එක මේ දවස්වල අත්‍යවශ්‍යයි. මේ පිම්පල්ස් ප්‍රශ්න නිසා මම මේ දවස්වල හරිම අවුලෙන් ඉන්නේ. මොකද ඒක මට දකින පාරට හරි කරදරයි. ඕගොල්ලෝ මොන හරි දන්නවද? වින්ටර් කාලෙදී මූණ ඩ්‍රයි වෙන එකත් එක්ක පිම්පල්ස් එන එකට ඔයාලා රෙකමන්ඩ් කරන හොඳ මොන හරි ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම හිතුවා කරි එකක් එන්න මොන හරි හැදුවා නම් හොඳයි කියලා. මට අද ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තිබුණා වට්ටක්කා. ඒක දැන් ගෙනල්ලා ටිකක් දවස්. ඉතින් මං හිතුවා අද ඒක හදනවා කියලා. මොකද නැත්තම් නාස්ති වෙනවනේ. මම කරි එක හදන්න කලින් බත් එක ලිපේ තියනවා කියලා හිතුවා. මොකද ඒක හැදෙනකොට මට කරි එක හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ තනියෙන් වැඩ කරනකොට මෙහෙමද? මම නම් හරි ආසයි වැඩක් කරන ගමන් සින්දුවක් අහගෙන පොඩ්ඩක් නටනඩ වැඩ කරන්න. හස්බන්ඩ් ගෙදර එන්න කලින් ඉක්මනටම වැඩ ටික කරගන්න හම්බුනොත් හොඳයි. මම මුලින්ම වට්ටක්ක කෑල්ල අරගෙන ඒක හොඳට හොදලා පිරිසිදු කරගෙන කෑලි වලට කපා ගත්තා. මම ගෙදර හිටපු කාලේ එච්චර උයන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඉඳලා හිටලා මොන හරි හැදුවොත් ඇරෙන්න එහෙම ලොකුවට උයන්න දැනුවත්කමක් තිබ්බ කෙනෙක් නෙමෙයි.
මම ඉතින් මැරි කල්ලා රටාවට පස්සේ තමයි උයන දේවල් ගොඩාක් ඉගෙන ගත්තේ. අම්මගෙනුත් අහගෙන එතකොට YouTube එකත් බලලා ඉගෙනගෙන තමයි මං පොඩ්ඩ උයන දේවල් ඉගෙන ගත්තේ. දැන් ඉතින් ජාති කීපයක් හොඳට හදන්න පුළුවන්. හස්බන්ඩ් කියනවා මං හදන ඒවා රසයි කියලා. මං හරි ආසයි කෑමවලට කොත්තමල්ලි කොළ එකතු කරගන්න. ඒකෙන් එන සුවඳයි රසයි මං ඒකට හරිම කැමතියි. මගේ හස්බන්ඩ්ුත් කැමතියි. ඉතින් මං ගොඩාක් කරීස් වලට කොත්තමල්ලි කොළ එකතු කරගන්න අමතක කරන්නේ නැහැ. ඔන්න ඔය අතරේ මගේ හස්බන්ඩ්ුත් ගෙදර ආවා. එයාත් කුස්සියට ආපු නිසා අපි දෙන්න පොඩි කයියකුත් ගහගෙන එයාගේ ගමන ගැනත් විස්තර අහන ගමන් මං ටට්ටක් ගාලා වට්ටක්ක කරි එක උයන්න පටන් ගත්තා. මං අද ටිකක් වෙනස් විදිහට තමයි වට්ටක්ක කරි එක හැදුවේ. මම වෙනදට වට්ටක්ක වතුරෙන් තැම්බෙන්න තියලා තමයි ඒකට ලුණු කරපිංචා සුළු ලුණු දාන්නේ. ඒත් අද මම තෙලෙන් වට්ටක්ක ටික තෙම්පරාදු කරලා ඉවර වෙලා තමයි වතුර දාලා තැම්බුවේ. අන්තිමටම පොල් කිරි එකතු කරා. පොල් කිරි දාලා අන්තිමටම තමයි මං අර කියපු කොත්තමල්ලි කොළ ටික ගන්නේ. ඔක්කොම ජාති ටික දාලා වට්ටක්ක කරි එක හොඳට තැම්බෙනකම් මං උයන්න පාවිච්චි කරපු භාජන ටිකත් හේදුවා. එතකොට වැඩ ටික ලේසි. මොකද උයන අතරෙම ඒ දේවල් පිරිසිදු කරගත්තාම අපිට ලේසි. දැන් නම් වට්ටක්ක කරිය හොඳටම හැදිලා තියෙනවා. මේ තමයි මං දවසේ වැඩිපුරම ආස කොටස. බත් බෙදාගෙන දෙන්නත් එක්ක මොන හරි කතා කර කර එක්කෝ අහන්න කැමති සින්දුවක් දාගෙන මේ වෙලාවට මං හරි ආසයි. මොකද ඉතින් කන ගමන් අපි දෙන්න කතා කරනවා අපේ දේවල්. මන් දන්නවා ඔයාලත් එහෙමයි නේද? ඇත්තටම කසාද පෙරපු ගොඩක් අය මේ වෙලාවට හරි කැමති. මං ඒක දන්නවා. හස්බන්ඩ් කිව්වා මේ විදිහට වට්ටක්ක කරි එක හැදුවාම රහයි කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් අද මගේ දවස ගත වුණේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි හම්බෙමු.